කතා කරමු කොහොමද ලෙක්චරර් කෙනෙක් වෙන්නේ කියන සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. ලෙක්චර් කෙනෙක් වෙන්න අපිට තියෙන්න ඕන සුදුසුකම්. මං හිතනවා මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි සර් කොහොමද ලෙක්චර් කෙනෙක් වෙන්නේ? කොහොමද ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න වලට මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වටිනවා කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනි සුදුසුකම education qualification නැත්නම් අපි කියන අධ්‍යාපන සුදුසුකම. අනිවාර්යෙන්ම ඔයා බැචලර් ඩිග්‍රී එකක් කරන්න ඕනේ. ඒක ස්පෙෂල් වෙන්න ඕනේ. සහ ඔයා අනිවාර්යෙන්ම ඒක තුල ඉහළ පෙළ නැත්නම් පළමු පෙළ සාමාර්ථයක් හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් අපි කියනවා ෆස්ට් ක්ලාස් එකක් හෝ සෙකන්ඩ් අපර් එකක් තියාගන්න ඕනේ. අහන්න පුළුවන් සෙකන්ඩ් ලෝවර් කෙනෙක්ට යන්න බැරිද? සෙකන්ඩ් ලෝවර් කෙනෙක්ට chance එක මදි. ඒ වගේම තමයි බැචලර් එකක් විතරක් මදි. මාස්ටර් ඩිග්‍රී එකක් අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනි. ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් වගේ ඒ වගේ අධ්‍යාපන සුදුසුකම් හදාගෙන තියෙන්න ඕනි. ඔබ බැචලර් ඩිග්‍රී එකක් කළා පළමු කියන්නේ ෆස්ට් ක්ලාස් එකක් කරන් මාස්ටර් ඩිග්‍රී එකකුත් අවුරුදු 2ක විතර කරලා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් eligible to become a lecturer. හරි. අපි දෙවෙනි පොයින්ට් එකට යමු. දෙවෙනි පොයින්ට් එක තමයි work experience. ඇත්තටම ගොඩක් වෙලාවට ලෙක්චරර් කෙනෙක් වෙන්න work experience බලපාන්නේ නැහැ. නමුත් ඔයා අවුරුද්දක් පමණ temporary assistant lecturer post එකේ හෝ demonstrator post එකේ ඉඳලා තියෙනවා නම් ඒක ලොකු plus point එකක් වෙනවා ඔයා අපි කියනවා ආධුනික කතිකාචාර්ය නේ ආධුනික කතිකාචාර්ය කෙනෙක් නේ පළවෙනිටම වෙන්නේ. අන්න ඒ වගේ ලෙක්චරර් කෙනෙක් වෙන්න බලපානවා ඔයාගේ work experience. ඔයා කොහරි ටීච් කරලා තියෙනවා නම් ඔයා කොහරි වැඩ කරලා තියෙනවා නම් වැඩියෙන්ම බලන්නේ මේ ටීචින් එක්ස්පීරියන්ස් එක. ගොඩක් වෙලාවට ඔයා එන්නේ වගේ දේවල් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් ටක් ගාලා ලෙක්චරර් කෙනෙක් වෙන්න. තුන්වෙනි එක මේ හැම දෙයකටම වඩා මං හිතන්නේ මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට බලන්නේ. publications. ඔයා research article ඊළඟට ඔයා පොතක් ලියලා තියෙනවා නම් ඊළඟට සංගරාවලට ආටිකල්ස් ලියලා තියෙනවා නම් රිසර්ච් පේපර්ස් පබ්ලිෂ් කරලා තියෙනවා නම් ඒව ගොඩක්ම වටිනවා. ඔයත් කැම්පස් යන ගමන් ඉන්න කෙනෙක්. නමුත් ඔයාගේ ෆියුචර් ඇම්බිෂන් එක ලෙක්චරර් කෙනෙක් වෙන්න නම් මම ඔයාට රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන්ම ඔයා ඉන්න කාලය තුල ඔයා අනිවාර්යෙන්ම පබ්ලිකේෂන් තමන්ගේ නමින් 2 3ක්වත් කරන්න. ඊට වඩා කරන්න පුළුවන් නම් කරන්න. ඔයා රිසර්ච් පේපර්ස් ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් වලට දාන්න. පේපර්ස් ආටිකල්ස් දාන්න. ඔයාගේ නමින් බැරනම් කට්ටිය එකතු වෙලා හරි නේද? 4-5 දිනක් හරි එකතු වෙලා ඔයා කන්ෆරන්ස් වල ප්‍රසන්ටේෂන් කරන කන්ෆරන්ස් වලට රිසර්ච් පේපර්ස් දාන්න. ඊළඟට ඔයාගේ නමින් ඔයාට පොතක් ලියන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ඉන්ටර්වියු එකේදී බලන්නේ ඔයාගේ නමින් පොතක් තියෙනවා ලොකු මාක්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඉන්ටර්නැෂනල් ඔයාගේ අන්තර්ජාලයේ ඔයාගේම නමින් බ්ලොග් එකක් අපි කියනවා රිසර්ච් ගේට් එකේ ඒ වගේ වෙබ්සයිට් වල තියාගන්න බලන්න. ඒක ගොඩක් වටිනවා. මං හිතන්නේ සාමාන්‍ය ඩිපාර්ට්මන්ට් වල එක එක කාලෙට සංගරාම ඒ වගේ දේවල් දාන ඒකට පුළුවන් තරම් ආටිකල් ලියන්න බලන්න. පුළුවන් නම් පත්තරයටත් ආටිකල් ලියන්න. එන්නේව ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්නවා කියලා ටච් වෙනවා නම් ඔයාට ටක් ගාලා ප්‍රොබේෂනරි ලෙක්චර් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. හතරවෙනි එක. ඔයාගේ අමතර එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් ඔයා කරලා තියෙන අමතර මෙතන ස්පෝර්ට්ස් නෙවෙයි. ඔයා කොහේ හරි තැනක සොසයිටි එක ප්‍රෙසිඩන්ට් වෙලා ඉඳලා තියෙනවා නම් ඔයා වෙන තැන්වල වැඩ කරලා තියෙනවා. ඔයාට හොඳට මේ ඩිබේට් වගේ කියන්නේ නේ. ඒ වගේ තැන් වල ඔයාගේ වෙන ක්‍රියාකාරකම් තියෙනවා නම් හොඳට කතා කරන්න පුළුවන්. කෙනෙක්ට හොඳට උගන්වන්න පුළුවන්. ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒකත් මේතනදි වැදගත් වෙනවා. පස්වෙනි කාරණේ විදිහට ගන්නම ලැන්ග්වේජ් ස්කිල් එක. ගොඩක් කටේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලැන්ග්වේජ් ස්කිල් එක ෆේල් වෙනවා. අර සේරම තියෙනවා නමුත් ලැන්ග්වේජ් ස්කිල් එක. අපි හිතනවා සිංහල තිබ්බට ඇති කියලා. නමුත් ඉංග්‍රීසි තියෙනවා. මොකද ගොඩාක් දැන් කෝසස් යනවා ඉංග්‍රීසි මීඩියම් විතරයි. මොකද යාළුවට ඉංග්‍රීසි වලින් උගන්වන්න වෙනවා. මොකද ලෙක්චරර් කෙනෙක් කියන්නේ උගන්වන්න ඕනේ. ඒක සිංහලෙන් උගන්වන්න විතරක් මදි. ඒ නිසා ඉංග්‍රීසි and IT කියන දේ ගොඩක් වැදගත් වෙනවා. අද කාලේ ගොඩක්ම කම්පිටිෂන් එක තියෙන ඉංග්‍රීසි and IT. ඒ ටික අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් ස්කිල් එක හදා ගන්න ඕනවා. මෙන්න මේ පහ සම්පූර්ණ කරගත්තොත් ඔයාට බැරි කමක් නැහැ. අපි අර කියන්නේ හොඳ රැකියාවක්, ගෞරවාන්විත රැකියාවක්, කතිකාචාර්යවරයෙක් වෙන්න ඔයාටත් බැරි කමක් නැහැ. එහෙනම් මම හිතනවා මේ කරුණ ටික ඔයාට වැදගත් වෙන්නේ නැති. අපි ඊළඟ
එපිසෝඩ් එකකින් නැත්තම් මේ how to become a lecturer කියන මේ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකකින් හමු හැමෝටම ජය.